ඔයාගේ අම්මා හැමදාම කුස්සියේ බත්තු යෝයේ ඉන්න ඕනෙම කියලා එකක් නැහැනේ. ඔයා හොඳට ඉගෙන ගත්තොතින් විතරයි කවදා හරි දවසක අම්මගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් වෙන්නේ. A-level සිංහල ලස්සනම ඔන්ලයින් පන්තිය අකිල විමංග සෙනවිරත්න. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට cameralk.com. කපිල මොනවද ඔය මල්ලේ? හාමුදුරුවනේ හිමේ අලුව කැට වගේක් හැදුවා ගෙදර ගිලම්පසට කියලා පන්සලට ගෙනාවා. අලුවා මල්ලට පූස් පැටව පැනලානේ හාමුදුරුවනේ. දැන් කොහොමද මේක ගිලම්පසට දෙන්නේ? කපිල ඔය අලුව කැට් එක මග දාන්න නැතුව ගෙදරම ගෙන යන්න ඕනේ ඈ. කපිල කපිල කුජීතයි නේද? ඈ කුජීතයි නේද? මේ දායකයන්ගේ බාට හොරකම් කරන එක. කවුද උපාසක මහත්තයා බාට හොරකම් කරේ? මේ බලන්න මේවා මේ මිනිස්සු දාලා තියෙන දේ තැන් තැන් වල. මම හැදුවේ මේ ටික මේ පිළිවෙලට අවරන්නනේ මම හැදුවේ. මම මෝඩේද්ද කපිල? මම මෝඩේද්ද කපිල? දන්නේ නැහැ. හොරකම යන කාලකන්ණි අවලම් බල්ලා. කියලා මම බනීවි කපිල වෙන්නේ කොහේ හරි හිටියානම් මේක පන්සල කපිල. ඔව්. මේ ඉදල ඔස්සලා ගහනම් මැරලා වැටෙන්න කියලා පියාවි මම වෙන කොහේ හරි හිටියානම් කපිල. මේක පන්සල. පන්සල. මොනාද ඔය මල්ලේ? මොනාද? අලුවා වගේ. පන්සලේ තියෙන සීසතම ගෙදර අරයි යන්න එපා කපිල. ඈ මේක සංඝරත්නයේට නේද තියෙන්නේ? නෑ මේ අර ගෙදර මෙන්න මෙහෙ දෙනවා ගෙදර මහන්සි වෙලා හම්බ කරලා කනවා. තමසලගේ මෙලොව සුගතියකුත් නැහැ, පරලොව සුගතියකුත් නැහැ. යනවා යන්න මෙතන. එලෝට කුසල කර්මයක් කරගන්නෙත් නැහැ, මෙලෝට කුසල කර්මයක් කරගන්නෙත් නැහැ. අනේ මන් දන්නේ නැහැ කපිල. ඈ මේ ලෞකික ලෝකෙ මිදලා මේ අපි මේ අපේ සීලෙවත් අපිට රැකගෙන ඉන්න දෙන්නේ නැති හැටිය. අලුවා කිව්වා නේද? යකෝ කපිලට හෙන ගහනවා යකෝ කොටි පැටව අතර දීලා ගියා අලුවකට කියලා ගහයියෝ ලොකු ආමුදුනේ. මුදලාලි මේ පාර තලගුලි පැකට් 20ක් විතර දාමුද? අනේ කිසිම දෙයක් එපා මහත්තයෝ. තල නෙමේ මිනිස්සුන්ට ගුලි කන්න වෙලා තියෙන්නේ. රටේ තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක කිසිම දෙයක් විකිනෙන්නේ නැහැ. මේ පේනවනේ ෂෝකේස් වේලෙනවා. අනික ගිය පාර දාපු පැකට් 20නුත් 19ම ඉතුරු. ඒ කියන්නේ එකක් විකිනිලා. විකිනලා නෙමේ එකක් මං කෑවෝයි බලන් ඉන්න බැරි තැන. මේ පාන්දර ගුලියක් ගැන කතා කරනවා. ගුලි කන්නද මෙතන වෙලා තියෙන්නේ? ඈ මිනිස්සුන්ට කුඹරට ගහන්න පෙට්‍රල් ටික නැහැ. බයික් ටික දුවා ගන්න පොහොර ටික නැහැ. මෙහෙම ගියොත් මටත් හන්දියට එලා කඩේ වහලා දාලා ගුලි කකා තමයි ඉන්න වෙන්නේ. ඒක තමයිනේ. පැකට් 10ක් දාමු. එපා එපා. දාන්න එපා. හවුස් ලොරිය ඇවිල්ලා දීලා අයියා. ඕ දාන්න එපා. නෑ. එපා. මේ මිනිස්සුන්ට කියන එකක් තේරෙන්නේ නැහැ. දුම මිනිස්සු තමයි. මොකක් කරන්න ගියත් ඒක අන්තිමට අපේ කරි පිටින් යන්නේ. නැද්ද මුදලාලි මම කියන්නේ? එයි බං මොකද වෙලා තියෙන්නේ? නෑ මුකුත් වෙලා නෑ. මම නිකන් කිව්වේ මුදලාලිලාට දෝන්නේ නැති වගුලක් නෑ නේ. මුදලාලි වතුර කෝප්පයක් දෙන්නකෝ බොන්න. මේ මුදලාලි තුණු වතුර කෝප්පයක් ඈ. ඒවා මරුවක් තියෙනවා. මුදලාලි මේ අනේ ඕකටම සීනි යන්දකුත් දාලා දෙන්නකෝ. උත්‍රා දෙවිල්ලක් තියෙනවා අප්පා. මේ මුදලාලි අනේ ඕකටම මේ තේ කුඩු චුට්ටක් දාන්නකෝ.
උගුරේ අමාරුට හොඳයි කියනනේ එහෙම බොන එක. කපිල උඹට තේ එකක් ඕන නම් කෙලින්ම තේ එකක් ඉල්ල. තේ එපා. තේ බොන්න සල්ලි තියෙන්න බෑ. ඒ හින්දා වතුර එකක් කිල්ලුවේ මනුස්සකමට දෙන්න බැයි නම් දෙන්න බෑ කියන්නේ. දෙන්න. තේ එකක් දෙන්න රුපියල් 100ක් තියෙනවා. පරිප්පු වඩේ කාලා. ඔය පරිප්පු වඩේද? ඈ? ඔය පරිප්පු වඩේද? උදු වඩේ නේද? බලන්න මුදලාලි. මේ උදු වඩේත් දැන් පරිප්පු වඩේ සයිස් නේ. හොයන්න තවපොඩි පරිප්පු වඩේ කියලා උදු වඩයක් කරනවා. උදු වඩේ තමයි ඊළඟුත් තියෙන්නේ. මේ ඉතින් උඹලා මේ උදේ මොකද්ද බා? නෑ මුකුත් නෑ. ඒකට ඕනේ නැති මගුලක් නෑනේ. මුදලාලි ගාන බලන්නකෝ. දැන් මොනවද ගත්තේ? වඩේයි ප්ලේන්ටියයි. කොහෙද වඩේ ප්ලේන්ටියයි? අය යාර හොරෙන් ගත්ත වඩේත් එක වඩේ දෙකයි. කවුද හොරෙන් ගත්තේ? මුදලාලි ඉතින් කාප්පීපු දේවල් කියලාකන් ඉන්නේ නෑනේ. වඩේයි ප්ලේන්ටියයි වඩේයි. මේ කපිලගේ ඔය කෑමට බීමට වංචාව නෑනේ. ගාන කීයද කියන්නකෝ. ඒ වඩේත් එක්ක 90යි. ඕයි. මෙතන රුපියල් 100ක්ම තියෙනවා. එහෙම කපිල කෑම් බීමට වංචා කරන මිනිහෙ නෙමෙයි. මයියා යන්න. පුදුම කට්ටෙක් නෙමු. කපිල මේ ඉරිච්ච 100ක් දීලා දෙන්නේ. අර ඉතුරු රුපියල් 10ට සෙලෝ ටේප් එක කරන් අලව ගන්න එක ඇත්තේ. කපිලයියේ! කපිලයියේ! ඇයි? උන්නේ! කපිලයියේ පොඩ්ඩක් එනවකෝ පල්ලෙහාට. මොකටද බං? අපි දෙන්නටම වැදගත් කාරණාවක්. පල්ලෙහාට බහිනවකෝ. අනේ ඔහොම ඉතින් කියපන් ඉතින්. ඒක එහෙම සද්ද කරලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. පල්ලෙහාට එනවකෝ කිව්වහම. අනේ බම් මේ බොහොම අමාරුවෙන් වහල්ට නැගගත්තේ. ඔහොම ඉතල කියපන් මට ඇහෙනවා. පල්ලෙහාට එන්නකෝ ඒක වැදගත් කාරණාවක්. සිංහල තේරෙන්නේ නැද්ද බොට? දැන් කියපන්. ඔය ටිකත් එන්නකෝ ඉතින්. බැන්න. අන්න නෙමෙයි යකෝ වැටුණා පිස්සුද උඩේ ඉඳන් පයින්ද. දැන් ඇයි? කපිලයි. උඹේ අතේ රුපියල් 500ක් නැද්ද ගන්න? ඒ තිබ්බනම් මම දෙනවා උඹට මේ වෙලාවේ අතේ මුකුත් නෑ උඹට මට දෙන්න. 500 500ක් එක තමයි. දැන් ඕක කියන්නද මට මේ අර උඩේ ඉඳලා බහින්න කිව්වේ? උදේ සල්ලිල්ල ගන්න කතාවද සල්ලිල්ල ගන්න. වරින් ගන්න. කොහේ? වරේ වහලුඩට. ඉතින් දෙව්වරි වගේ චරිතයෙන් මේ කපිලයි කියන්නේ. මොකන්ද මම ගාන්ටාන් සද්දයක් පුයි කිතිබේ කපි වරෙන් බවයි කපිලයි නැතුව ඉන්නසෙප්පේ කලාමලේ කපිලා මෙහාන වරෙන් කොබ ඇයි? ඉන්නවා බංගු පණන් ගන්න නගපංගු මොකෝ මට උඩන්න ඉන්න කියලා කතා කරේ සල්ලි ඇත්ත විටමල්ල වෙන්ට ඇති අපිලා මෙහාට වරෙන් කොබක් ඇයි? උඹට නෙවෙයි මම සින්නවා කියන්නේ හරි මන් දෙම අපිලා 500 දෙයන්කෝ මොන 500ක්ද? ඒ බම් මේ උද දෙක්කන් ආව උඹ සල්ලි දෙන්නනේ මට. සල්ලි දෙන්න නෙමෙයි උඹට එන්න කිව්වේ සල්ලි නෑ කියන්නේ. එහෙම ගහනවා එහෙනම් 5000යිත්ම කියන්න තිබ්බනේ සල්ලි උඹ අතේ නෑ කියලා.
හරි ඉතින් ඔබ මට බිමට එන්න කියලා රුපියල් 500ක් නැද්ද කියලා. ඒවා මං උඩට එන්න කියලා නෑ කිව්වා. එන්න ගහන්න ගලන්න එපා මං කපිලයා. උඹ මොනේත් නේ මම්මා. ඒ වගේ අසමන්දන් වැඩ කරන්නේ අයිසි ගොන්නු හඳුනේ උඹ. දනලයි. උඹට මං හොඳ මොනියක් කපින්නකෝ කපිනියා. මොජක පච්ච කපිනියා. පච්ච කපිනියා බෙක්කියා. තෝ හිටට ගහලා පොල් වර්ධ ගත්ත කියලා හිතාගන්න හරිය. තෝ වහගාව කියලා හිතාගන්න මිනියෝ. තෝ මං හින්දා වින්ඩෝලෝ. කපිනියා පරයා. ඉච්චා වරේ වරෙන් එන්නේ උඹලත් බා වරේ උඩට වරේ අනේ කපිල ගාව පන්තියක් තියෙනවා කපිලයා ගාව කපිලයා පන්තියක් පන්තිය නෙමෙයි පරිස්සමෙන් ඵලයන් කියන්නේ එන්න කිව්වේ ඔය බලන්න උළුකට දිරලා තියෙන්නේ මම මිනිමන්ද කරගන්න බෑ කපිලයා යන්න ගමෝන්දේ මං කියනවා තෝ පච්ච කපිලයා බෙත්ත කියලා කපිලයා දැනගනි මම මෙච්චර නම්බු කාලේ ඉඳලා ගමේ ජීවත් වුණා මේ හිච්චා කරන්නේ ඉන්නේ පහළිය මං ඉවසයි මම ආයේ මම තප්පනේ මං උගේ දන්නලා යටින් ඉන්නේ ආය කපිලයා මට කතා කරන්නේ පළවෙනි කරන්නේ බං මට කියපා මම ඉවසලා මම මේ යන්නේ හරිය මේ හිච්චන මේ කෙලවන කවුරුත් එහෙම කපිලයා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ කේශමූල තරලය හිසකෙස් යාම වහාම නවතා අලුතින් හිසකෙස් ලබා දී සියලු හිසකෙස් ප්‍රශ්න විසඳා සුදු කෙස් කළු කරවන කේශමූල තෛලය හෙයා පැක් ග්‍රීන් හර්බල් හෙළවෙදගදිරින් පාවිච්චි කර වෙනස වටහා ගන්න 750ට එනකන් නේ ඔව් නෙත්මි පබසර අවසාන එක තියෙනවා මහත්තයා මේක දෙන්න නැද්ද බං උදේ ඉඳලා පොලිමේ බත්තට දැක දවස් ගානකින් අනේ කයියට ගා ඉන්න උදේ නම් උලක් කරනවා මේ ගම් වතුර ආධාර ගන්න ආපු කට්ටිය කලබල කරන්න එපා. පිළිවෙලට පොලිමට නම් කිව්වට පස්සේ එන්න. කො පොලිමට. ඉස්සල්ලාම ඉන්නේ අර්නෝරිස් අප්පුලාගේ සොයිතා. ඔව් මහත්තයා මං යට උනාද ඉඩම පහුගිය ගම් වතුරට. අයෝ சாமினேனක வேனம் பொய் பொயா சொல்லிய நாத்திரம் போதும் பொய் பொயா சொல்லிய நாத்திரம் போதும் රාමසේක මහත්තයා ඒක තමයි. මට හිතෙන්නේ හොඳ මේකෙන් කෙලිවිලා වගේ තියෙන්නේ. ඔය වගේ අසරණ මිනිස්සුන්ට තමයි මේ වගේ ආධාර හම්බෙන්න ඕන. බට් ටික දෙන්න. ගිහින් ඉන්නකෝ අර පැත්තේ. மனசாத்திலே நீ வெல்ல பேசினா ඊගාවට අර්නෝරිස් මුදියන් සේලාගේ කටුකුලියේ වන වදුලේ කරෝලි මම මහත්තයෝ පහුගිය ගම් වතුරට ඔයාලගේ ඉඩම යට උනාද? නැතුව ඉතින් අල්ලපු ඉඩම යට වුණාම මං ආධාර ගන්න එනවද මහත්තයෝ මේ ගොඩක් යට උනාද? ඔව් පොල් ගස් දෙක උඩින් වතුරේ රාමසේක මහත්තයා දැන් ඉච්චර ගම් වතුරක් මේ ගමට ආවද පොල් ගස් දෙකක් උඩින් එහෙම ආවද? මේ මන්නම් දන්නේ මං ගමේ හිටියේ මං ගමේ ගිහලා කී මේ වයිෆ්ගේ ගමේ ගිහලා හිටියේ. දැන් ඉච්චර ගම් වතුර ආවද? ඔව් මේ අඩි දෙකමාරක් විතර පොල් පැල දෙක උඩින් කුණු හarpani කතා කරන්නේ මේ ගමේ මිනිස්සු. අන්න යකට දීලා දාන්න. මේ ගිහින් වාඩි වෙන්න අපි එන්න. හා උපතෝ කෝටික මුදියන් සේලාගේ දනුක ඉඩම් අංක 711 නේද? ඔව් 711 දනුක මම මහත්තයෝ පුතා මේ ගම් වතුරටද යට උනේ? මෙහෙමයි මහත්තයෝ ගම් වතුර ගෙටාවද ගේ ගම් වතුරට ගියාද බොන්න ඕන ප්‍රශ්නයක් මහත්තයෝ ඒක ගම් වතුරද නැත්තම් ගම් වතුරද බොන්න ඕන ප්‍රශ්නයක් රාමසේක මහත්තයා ඔව් ඒක දාන්න මේ වගේ අයට තමයි ආධාර අනිවාර්යෙන්ම දෙන්න ඕනේ අපි. ඔව් මේ අයට දෙන්න. තේරුණා නේද? මේ ආධාර ලිස්ට් එකට